නමෝ බුද්ධාය. ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා ඉදිකරනු ලබන උතුම් සම්බුදු මහසෑරජාණන් වහන්සේගේ ඉදිකිරීම් කටයුතු සිදුවන පින්බිමට තමයි අද අපි ඇවිල්ලා ඉන්නේ. අද අපි ඇවිල්ලා ඉන්නේ පුත්තලම් දිස්ත්‍රික්කයේ ආනමඩුව ප්‍රදේශයේ පිහිටා තිබෙන මහමෙවුනාව භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිවන සම්බුදු මහසෑරජාණන් වහන්සේ උදෙසා ශ්‍රමදායකත්වයේ සැපයීමටයි. උදෑසනින් මෙම ස්ථානයට අපි ඇවිල්ලා මේ ප්‍රදේශයේ හිරු රශ්මිය ටිකක් වැඩි නිසා ඒකට උචිත විදියට සූදානම් වෙලා අපි මේ සත්ක්‍රියාවට යොමු වුණා. ලොකු කුඩා කවුරුත් නිකමුතුව සතුටින් මේ සඳහා ශ්‍රමදායකත්වය ලබා දුන්නා. මෙම සෑගර්භයේ බුදුරජාණන් වහන්සේගේ උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා රන් කණුවක තැන්පත් කර තිබෙනවා. ඒ වගේම බුදුන් වහන්සේගේ අග්‍රශ්‍රාවක දෙනමගේ ධාතුන් වහන්සේලාද රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා දහසක් පමණද මෙම සුගන්ධ කුටියේ රන් කරඬුවල තැන්පත් කොට තිබෙනවා. අඩි 14ක් දිග, අඩි 6ක් පමණ පළල, අඩි 2ක් ඝනකම ගල් කුටි තබා තමයි ධාතු ගර්භය ඇතුළේ තියෙන කුටි සාදා තියෙන්නේ. ඊට උඩින් අඩි 2ක කොන්ක්‍රීට් එකක් දාලා තියෙනවා. ඊටත් උඩින් අඩි 2ක ගල් බැම්මක් යොදා වන්දනාමානයන් උදෙසා බොහෝ කාලයක් පවතීවා යන අදහසින් ඊටාම ශක්තිමත්ව තමයි ඉදි කරලා තියෙන්නේ. දෙව් මිනිස් වන්දනාමානයන් උදෙසා ඉදිවන මෙම සෑයෙහි ඉදිකිරීම් කටයුතු උදෙසා යම් කෙනෙකුට යම් පමණකින් හෝ දායක වීමට හැකිවන්නේද ඔවුන් එලෙස රැස් කරගන්නා වූ පුණ්‍ය ශක්තිය බලයෙන් සැපවත් භාවයට පත්වනු ඇත. ඇත්තෙන්ම මෙවන් කර්තව්‍යයක් කිරීමේදී ඔබට විවිධාකාරයෙන් දායකත්වයේ සපයන්න පුළුවන්. ඇතැම් අය දන්සල් පවත්වනවා. ඇතැම් අය මෙහි ඉදිවන සුගන්ධ කුටියේ ඉදිකිරීම් කටයුතු වලට ගල් වැලි ආදිය ඇදීමෙන් ශ්‍රම දායකත්වයේ සපයනවා. ඇතැම් අය අමුද්‍රව්‍ය සම්පාදනය කරනවා. ඒ වගේම මුදලින් නුවද ඇතැම් අයට දායක වෙන්න පුළුවන්. උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා සහ අරහන්තක ධාතුන් වහන්සේලා වඩා හිදුවීම පිණිස ජීවමාන බුදුන්හට පූජා වන සුගන්ධ කුටියක් පරිද්දෙන් ඉදිවන මෙම ශෛලමය ධාතු ගර්භය උදෙසා වැයවන මුදලට අනුව රුපියල් 5000 කොටස් 1500ක් වෙනුවෙන් සදහැබර ඔබගේ පරිත්‍යාගයන් ලබා දිය හැකියි. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට අවශ්‍ය දුරකථන අංක සහ ගිණුම් තොරතුරු පිළිබඳව පළමු කමෙන්ට් එකේ සඳහන් කර තවන්නම්. ධාතු ගර්භයේ ඉහළ කොටසේ ගඩොල් ඇතිරීමේ දුර්ලභ කටයුත්තට මටත් සම්බන්ධ වෙන්න හැකියාව ලැබුණා. මේ ස්ථානයට ඈතින් පෙමෙන ගුලාවැව සහ හාත්පස සුන්දරත්වය මනාව දිස්වෙනවා. හමායන මද පවනත් එක්ක අවු රශ්මිය නම් එතරම් දැනුනේ නැහැ. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕන මේ ඇවිත් ඉන්න පිරිසට ආහාර පාන ආදියෙන් සංග්‍රහ කිරීමටද පින්වත් පිරිසක් යොමුව තිබුණා. මෙම උතුම් පින්කම උදෙසා ඔබට දායක වීමට හැකියාවක් ලැබේවා කියලා තනෝ ස්ටයිල් අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙවැනි වීඩියෝ ඉදිරියටත් නැරඹීමට තනෝ ස්ටයිල් YouTube නාලිකාව subscribe කරලා තියාගන්න කියලාත් මතක් කරනවා.